සිංහල රැප් ජනතාව මොකද වෙන්නේ අද පොඩ්කාස් නම්බ 8 එක මම කතා කරන්න හදන්නේ සැගිං පෑන්ස් ගැන මේ සැගින් පෑන්ස් කියන සීන් එක ලංකාවේ පොඩ්ඩක් වයිරල් වීගෙනනවා. ඉතිං අද වීඩියෝකින් මම කතා කරන්න හදන්නේ මේ ෆැෂන් එක කොහොමද හිපොප් සීන් එකට එකතු වුණේ, මේ සැගින් පෑන්ස් කියන එක හිස්ට්‍රිය එක මොකක්ද, මේක වටා ගෙතලා තියෙන මිත්‍යා මත මොනවද කියලා තමයි මම අද පොඩ්කාස්ට් එකෙන් කතා කරන්න හදන්නේ. ඉතින් ඔයගොල්ලෝ මාව දන්නේ නැත්නම් මම JD, මම රැපර් කෙනෙක්, මම ප්‍රොඩියුසර් කෙනෙක්. ඊට අමතරව පොඩ්කාස්ට් සීන් එකක් ළඟදී කරන්න පටන් ගත්තා. මේක 8 වෙනි එක. කලින් මම පොඩ්කාස්ට් කරලා තියෙනවා. ඔක්කොම මම පොඩ්කාස්ට් කරන්නේ හිප් හොප් රැප් වලට සම්බන්ධ වෙන මාතෘකා ගැන තමයි මම මේ පොඩ්කාස්ට් වලින් කතා කරගෙන යන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු මොකද්ද මේ සැගින් පෑන්ස් කියන්නේ. සැගින් පෑන්ස් කියන්නේ ඔයාගේ පෑන්ට් එක එහෙම නැත්නම් ට්‍රවුස් එක අන්ඩර්වෙයා එක පේන්න අදින එක තමයි මේ සැගින් පෑන්ස් කියන ෆැෂන් එක කියන්නේ. ට්‍රවුස් එක පොඩ්ඩක් පල්ලෙහාට කරලා යටින් මේ ඇඳලා ඉන්න අන්ඩර්වෙයා එක පේන්න අදින එක තමයි මේ ෆැෂන් එකේ නම සැගින් පෑන්ස්. ඉතින් මේක හුඟක් හිපොප් සීන් එකට සම්බන්ධ වනේ හුඟක් රැප් ආටිස්ලා මේ ෆැෂන් එක ෆලෝ කරා. හුඟක් බ්ලක් ඇමරිකන්ස් ලගින් ආපු ෆැෂන් එකත් තමයි. ඉතින් රැප් ආටිස්ලා මේ ෆැෂන් එක ෆලෝ කරපු හින්දා හුඟක් හිපොප් සීන් එකේ මේක ෆැෂන් එකක් විදිහට හිපොප් සීන් එකට එන්ට වුණා. හුඟක් මේ ෆැෂන් එක ෆලෝ කරපු ආටිස්ලා තමයි ට්‍රැවිස් ස්කොට්, එමිනම්, ස්නූප් ඩොග්, අයිස්-T, ටූපක් ශකූර්. ඊට අමතරව MTV එකේ ඉන්ටර්විව් එකකට යනවා බැරක් ඔබාම, US වල හිටපු ප්‍රෙසිඩන්ට්. ඒ MTV එකේ ඉන්ටර්විව් එකේදී බැරක් ඔබාමගෙන් අහනවා මේ ෆැෂන් එක ගැන ඔයා මොකද්ද හිතන්නේ කියලා. ඒකෙදිත් බැරක් ඔබාම දෙන අදහස එච්චර හොඳ එකක් නෙමෙයි. එයා කියන්නේ ඒ ෆැෂන් එකට එයා කැමති නෑ කියලා. ඊට අමතරව USA වල හුඟක් සිටිස් වල හුඟක් ටවුන්ස් වල මේ සැගින් පෑන්ස් කියන ෆැෂන් එක ඒකොල්ලොම් බෑන් කරනවා. ඒ කියන්නේ කවුරු හරි මේ සැගින් පෑන්ස් කියන ෆැෂන් එක කරොත් පොලිසියෙන් අල්ලගෙන ගිහිල්ලා හිරයට දාන්න තරම් නීති මේකොල්ලොන් හදනවා. ඊට අමතරව US වල සමහර බිල්බෝඩ්ස් වලත් මේකොල්ලොන් දානවා මේ සැගින් පෑන්ස් කියන ෆැෂන් එක ෆලෝ කරන්න එපා, මේ විදිහට අඳින්න එපා කියලා ලොකු බිල්බෝඩ්ස් වල කටවුට්ස් දානවා. මේක දාන්නේ ටෙක්සස් වල මං හිතන්නේ ටෙක්සස් වලයි ඩලාස් ටෙක්සස් බෘක්ලින් කියන පැතිවල මේකොල්ලොම් බිල්බෝඩ්ස් වල ලොකුවට පහරයිනේ ගහනවා මේ සැගින් පෑන්ස් කියන ෆැෂන් එක ෆලෝ කරන්න එපා කියලා. ඊට අමතරව සිද්ධියක් වෙනවා 2010 ඔලිම්පික්ස් වලදී 2010 ඔලිම්පික්ස් වලදී ජැපනීස් ඇත්ලීට් කෙනෙක්, ස්නෝබෝඩින් මේ කරන ඇත්ලීට් කෙනෙක්, එයා ඕපනින් සෙරමනි එකට මේ සැගින් පෑන්ස් ඇඳගෙන එනවා. එයා හරියට අර ටයක ඇඳගෙන නැහැ, නිකන් ෂර්ට් එක බාගෙට අරගෙන ටයි එක බාගෙට දාගෙන සැගින් පෑන්ස් මේ ස්ටයිල් එක ඒ විදිහට කලිසම පෑන්ට් එක පල්ලෙහාට දාලා අන්ඩර්වෙයා එක පේන්න ඕපනින් සෙරමනිකට එනවා. මෙයාව ඊට පස්සේ ඕපනින් සෙරමනි එකෙන් බෑන් කරනවා. හරිද? ඉතින් මේ කරුණු හින්දා තමයි සැගින් පෑන්ස් කියන එක පොඩ්ඩක් ලෝකේ හැමතැනම පොපියුලර් වෙන්න පටන් ගන්නෙ. ඉතින් ඕකොලොන් හිතන්න එපා මම මේ ෆැෂන් එකට විරුද්ධව කතා කරනවා කියලා. දැන් මම මේ වෙනකන් ඔක්කොම කතා කරේ මේකේ නෙගටිව් දේවල් තමයි මම කතා කරේ. හුඟක් මේ ෆැෂන් එක ෆේමස් වෙන්න පටන් ගන්නෙ මං හිතන්නේ මේකේ තියෙන අර නෙගටිව් සයිඩ් එක ගැන කතා කරන හින්දා තමයි මේක ෆේමස් වෙන්න පටන් ගන්නෙ. හරි, අපි පොඩ්කාස්ට් එකේ ඉතුරු ඊළඟ පාර්ට් එකට යන්න කලින් මම හැම පොඩ්කාස්ට් එකකම බියර් එකක් මම ටෙස්ට් කරනවා අලුතින්. අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ බියර් එක, Kingfisher Blue. මේකේ පර්සන්ටේජ් එක less than 8% කියලා ගහලා තියෙනවා. මේ Kingfisher එකේ මම රෙඩ් කලර් එක try කරලා තියෙනවා. රෙඩ් කලර් එකට නම් මම එච්චර කැමති නෑ. පළවෙනි පාර්ට තමයි මේ blue කලර් එක මම try කරලා බලන්න හදන්නේ. හරි, අපි එහෙනම් මේකත් බියර් එකෙන් ෂොට් එකක් ගහලා පොඩ්කාස්ට් එක ඉදිරියට කරගෙන යමු. Cheers. ඒක ටේස්ට් එකත් අවුලක් නෑ. ෂේප් රෙඩ් කලර් එකට වඩා පොඩ්ඩක් හොඳයි කියලා හිතනවා. ටේස්ට් එක එහෙම එච්චර ලොකු අවුලක් නැහැ.
ඕකොල්ලොන් මගේ චෑනල් එකට අලුත් එක්කෙනෙන් නම් ආය මතක් කරනවා චෑනල් එක සබස්ක්‍රයිබ් කරලා සෙට්වෙන්න ම මේ විදිහට පොඩ්කාස් දිගටම කරගෙන යන්න ප්ලෑන් කර ඉන්නවා හිපොප් වලට සම්බන්ධ ඊට අමතරව මගේ ට්‍රක් සෙට් එකක්තාව ඉස්සරහට එන්න තියෙනවා මික්සන් මාස්ටගේ තියෙන්නේ මගේ පරණ කරපු සින්දු තියෙනවා මගේ මියසික් වීඩියෝස් මගේ EP ඇල්බම එකක් තියෙනවා ඒ ඔක්කො මහල බලන්න හරි මම අද බයිටකට ගෙනාවේ මං මේක කලින් කාලා තියෙන හරිද මේ UAE වල පොඩ්ඩක් ෆේමස් ස්නැක් එකක් මේක ඔමානි චිප්ස් කියලා අර මේ ලංකාවේ මේ අපි පොඩිකාලේ අර ටිපිටිප් කන්න ඒ වගේ මෙහ පොඩි කට්ටිය මේ ඉස්සරි දම්ම කාලා තියෙන ෆේමස් ස්නැක් එකක් මේක හරි අපි ඊළඟට කතා කරමු මේ ෆැෂන් එක වටේ බැඳිලා තියෙන මිත්‍යා කතාවක් තියෙනවා මිත් එකක් තියෙනවා ඒක තමයි ඔයා මේක ප්‍රිසන් එකේදී හරි එහෙම නැත්නම් එළියේ පාරේ හරි මේ විදිහට ට්‍රවුස් එක පල්ලෙහාට දාලා අන්ඩර්වෙයර් එක පේන්න අදගෙන යනවා කියන්නේ ඔයාගේ ඒනල් සෙක්ස් වලට තියෙන අවේලබිලිටි එක පෙන්වන්න තමයි මෙහෙම අඳිනවා කියලා එහෙම මිත්‍යා මතයක් තියෙනවා ඒ කියන්නේ ඔයාගේ කියලා පෙන්වන්න එහෙම අඳිනවා කියලා මිත්‍යා මතයක් තියෙන්නේ ඒත් මේක නෙමෙයි ඇත්ත කතාව මේක ෆැෂන් එක මේක පටන් අරන් තියෙන්නේ USA වල ප්‍රිසන් එකේදී තමයි පටන් අරන් තියෙන්නේ ප්‍රිසන් එකේදී මේගොල්ලන්ට ඒ හිරකරුවන්ට දීලා නැහැ බෙල්ට් එක පාවිච්චි කරන්න ඒක දීලා නැත්තේ හේතු දෙකක් හින්දා එකක් තමයි බෙල්ට් එක සුයිසයිඩ් කරන්න පාවිච්චි කරන්න පුළුවන් හින්දා අනිත් හේතුව තමයි බෙල්ට් එකෙන් වෙපන් එකක් විදිහට යූස් කරන්න පුළුවන් හින්දා තමයි මේක බෙල්ට් එක පාවිච්චි කරන්න දීලා නැත්තේ ප්‍රිසන් එකේ. ඉතින් මේගොල්ලන්ට දීලා තියෙන ඒ ප්‍රිසන් එකේ ඇඳුමත් ඒ පෑන්ට් එකත් හැම වෙලේම අර ඕවර්සයිස් පෑන්ට්ස් දීලා තියෙන්නේ. ඉතින් බෙල්ට් එක නැතුව මේක ඇඳහම හැම වෙලේම මේක පල්ලෙහාට වැටිලා තියෙනවා. ඉතින් ඒක තමයි මේ ෆැෂන් එකේ ආරම්භය කියලා කියන්නේ. ඉතින් හුඟක් ඒ දවස්වල හිටපු තරුණ කොල්ලෝ මොකක් හරි ප්‍රශ්නයකට අහුවෙච්ච ගාම ඒගොල්ලන්ට සල්ලි තිබිලා නැහැ ලෝයර්ස්ලට ගෙවන්න එහෙම. ඉතින් ඒගොල්ලොන්ගේ වැරද්දකින් හරි වැරද්දක් නැතුව හරි අහුවෙලා ඒ හිරේට ගියාට පස්සේ ඒ විදිහට ඇඳලා හිරෙන් එළියට ආවට පස්සේ ඒක අර ඒගොල්ලොන්ගේ ඒගොල්ලොන් ස්ට්‍රෝං කියලා පෙන්වන්න සමාජයට මැසේජ් එකක් දෙන්න මම හිරේ ඉඳලා ආවේ මම තාම ස්ට්‍රෝං කියලා පෙන්වන්න ඒක පෙන්වන්න තමයි ඉස්ලාම පාරෙදිත් මේගොල්ලොන් ඒ විදිහට ඇඳගෙන ගිහිල්ලා තියෙන්නේ. ඊට අමතරව මේගොල්ලොන් මේක ඇඳගලා තියෙනවා නිකන් ඒගොල්ලොන් part of a group කියලා පෙන්වන්න. අර හිප් හොප් වල තියෙන්නේ ක්‍රිප්ස් ඇන්ඩ් බ්ලඩ්ස් ඒ වගේ නිල් පාට ඇඳගෙන වෙස්ට් කෝස්ට් එතකොට ඊස්ට් කෝස්ට් රතු පාට ඇඳගෙන ඒ වගේ අර ගෲප් එකක ඉන්නවා කියලා පෙන්වන්න ඒ වගේ සීන් එකකටත් මේගොල්ලෝ මේ ෆැෂන් එක පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේක 1980 වගේ තමයි මේ ෆැෂන් එක ස්ටාර්ට් වෙලා තියෙන්නේ. ඒත් මේක ග්ලෝබලි මේක 1990 දී තමයි ග්ලෝබලි මේ ෆැෂන් එක ෆේමස් වෙන්න පටන් අරන් තියෙන්නේ. ටෝකියෝ, පැරිස්, බර්ලින්, ලන්ඩන් ඒ වගේ සිටිස් වල තමයි මේ ෆැෂන් එක ඉස්සෙල්ලාම 1990 ෆේමස් වෙච්ච ගමන්ම කට්ටිය අඳින්න පටන් අරන් තියෙන්නේ. ඉතින් හිතන්න 1990 ග්ලෝබලි ෆේමස් වෙච්ච එකක් දැන් තමයි ලංකාවේ කතාබහට ලක් වෙන්න පටන් අරන් තියෙන්නේ. මේක මේ ෆැෂන් එක පාවිච්චි කරලා මාකටිං කරපු කම්පනීසුත් තියෙනවා. ඒකොල්ලොන් මේ ෆැෂන් එකටම හරියන ට්‍රවුසර්ස් හදලා තියෙනවා. සැගින් පෑන්ට්ස් කියන ෆැෂන් එකට අඳින්නම ට්‍රවුසර්ස් මේ කොල්ලොන් ඩිසයින් කරලා තියෙනවා. ඒ කම්පනීස් තමයි ෆූබු, රොකවෙයා, ෂෝන් ජෝන්. මේ කම්පනීස් තුන මේ සැගින් පෑන්ට්ස් කියන ෆැෂන් එක ප්‍රයෝජනයට අරගෙන ඒගොල්ලෝ මාකටිං කරලා ට්‍රවුසර්ස් හදලා විකුණලා තියෙනවා. ඕගොල්ලන්ට මේ ෆූබු කියන බ්‍රෑන්ඩ් එක ගැන මම කලින් පොඩ්කාස්ට් එක මම කතා කරා මේ එක බ්‍රෑන්ඩ්ස් ප්‍රොමෝට් කරපු හිප් හොප් ආටිස්ලා ගැන මම පොඩ්කාස්ට් එකක් කරා. ඒකේ මම මේ ෆූබු කියන බ්‍රෑන්ඩ් එක ගැන මම කතා කරනවා. ඔයගොල්ලන්ට මේ පොඩ්කාස්ට් එකත් බලන්න පුළුවන්. ඉතින් මේ සැගින් පෑන්ට්ස් කියන එක ගැන මගේ මතය තමයි ලංකාව වගේ රටක අර ෆැෂන් කියන දේ එන්න පොඩ්ඩක් කල් යනවානේ. මේ බලන්න 1990 ලෝකේ ෆේමස් වෙච්ච ෆැෂන් එකක් දැන් තමයි මිනිස්සු අතරට ගිහිල්ලා කතා බහට ලක් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිකන් අලුත් දෙයක් වගේ ලංකාවේ කට්ටියට. ඉතින් මේක ඔරිජිනේට් වෙන්නෙත් US වලින්. US වලත් හුඟක් මිනිස්සු මේකට කැමති වෙලා නැහැ ඒ දවස්වල.
ඇති ඕකොල්ලොන් මේ සැගින් පෑන්ස් කියන ෆැෂන් එක ෆලෝ කරන ඔකොළොන් හිතේ තියාගන්න ඕනේ හුඟක් මිනිස්සු සමාජය හුඟක් අය මේ ෆැෂන් එක පිළිගන්නේ නැහැ. ඒ වගේම ඕකොලොන්ට තියෙන ඔපචනිටියසුත් හුඟක් වෙලාවට මේ ෆැෂන් එකින්ද නැතිවෙන්න පුළුවන්. ඇතිරි මම කියන්න හැ මට කියන්න බැහැ ඕක අදින්න එපාද ඒ විදිහට අදින්න එපා ඒ විදිහට අදින්න හෙම කියලා කියන්නත් බැහැ. ඒකෝකොළොන්ගේ ඇතේ තමයි තියෙන්නේ. සාමාන්‍යෙන් රැප ගෙනෙක් ඒක කරද්දි එච්චර අවුලක් නැහැ. අරයාගේ මේජ් එක හදාගන්න යාගේ කරව් එකට පේන්නේ ෆැෂන්ස් කරන්න ඕනේ රැපර්ස් ලගේ හිපොප් ස්ටයිල් එකට ඒ විදිහට අඳින එක ඒක නෝමල් දෙයක්. අර හිතන්නකො නිකන් අර ෂෝටයි බාටයි දාගෙන ඇවිල්ලා රැප් කරොත් ඒක චාටර්නේ. ඉතින් ඒවා හිපොප් ෆෑන් ගෙනෙක් විදිහට මේ ෆැෂන් එක ෆලෝ කරනම් පොඩ්ඩක් හොඳට හිතලා බලන්න මේක මට ගැලපෙනවද මේ ෆැෂන් එක නැද්ද කියලා. හරි ඉතින් මට ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ආයෙත් මතක් කරනවා ඔයගොල්ලෝ channel එකට අලුත් එක්කෙනෙක් නම් channel එක subscribe කරන්න. පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයගොල්ලෝ මොකද්ද මේ ෆැෂන් එක ගැන ඔයගොල්ලෝගේ මතය මොකද්ද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊට අමතරව වීඩියෝ එකට like එකක් දාන්න. එතකොට තමයි වීඩියෝ එක අප් වෙන්නේ. මගේ ට්‍රැක්ස් අහලා නැත්නම් අහලා බලන්න. මම වීඩියෝ එක අන්තිමට ටැග් කරලා තියන්නම් ට්‍රැක්ස් ටික මගේ. හරි එහෙනම් අපි ඉස්සරහට තවත් අලුත් පොඩ්කාස්ට් එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.